තියන්න තමයි හදන්නේ. අපි මේ සෙට් එක හදනවා කෑලි 8ක් ලොකු ඒ වගේ සයිස් 4 ගානේ හදනවා. අනිත් ඒවා අඟල් 8 ගානේ ටේබල් මැට් හදනවා. මේක පාට දාලා කරන්න පුළුවන්. කනි සුදු පාටිනුත් කරන්න පුළුවන්. අඟල් 8 එක බත් වලට අඟල් 4 අඟල් 5 ඒවා මේ කරදීසි වලට වගේ තියන්න පුළුවන්. ඉතින් පන් වලින් මේ ගොඩක් නිර්මාණ කරනවා. බෑග් වර්ග 20ක් විතර කරනවා. අතුපත් වාටි ඒවත් එක එක සයිස් වලට 8 සයිස් 12 සයිස් 15 සයිස් දැන් මේ හදලා තියෙන්නේ අඟල් 22කට. මේ අතුපත් අඟල් 8 එක මේ තියෙන්නේ අඟල් 22 එක. අඟල් 8 ඒව හොටෙල් වල වගේ ගන්න පුළුවන් ඒ සයිස්. අඟල් 8 අඟල් 7 අඟල් 9 අඟල් 10 අඟල් 12. මොකද කරන්නේ? මම නර්සින් කෝස් එකක් කරලා මේ ජොබ් එකක් මේ බලාපොරොත්තු ඉන්නවා. ඔව් දැන් ගෙදරට වෙලා මොකද කරන්නේ? මොනවද මේ ඔය අතේ තියාගෙන ඉන්නේ? අපි මේ සාන්ද්‍රකයාවක් විදිහට මේ පන් වලින් එක එක දේවල් ගොතනවා. ඔය ශිල්පේ කවුද ඔයාට කියලා දුන්නේ? මේක මට කියලා දුන්නේ අපේ අම්මා. ඔව්. අපේ අම්මලාට මේ ගමේ වැඩසටහනක් තිබිලා තියෙනවා. ඔව්. ඒ මාර්ගෙන් තමයි මමත් මේක දැනගත්තේ. ඔව් මේ ඔයා වගේම තව දරුවෝ ගොඩක් ඉන්නවද? ඔව් මේ ගමේ හැමෝම වගේ හුඟක් ගොතනවා. මේ ගොතනවා. මේ කරන මේ අධ්‍යාපන එක එක සයිස් වල අනුව තමයි එක එක ගණන් වෙන්නේ. ඒ විදිහට තමයි ගණන් එන්නේ. ඒවෙන් තමයි අපේ ජීවනෝපාය පොත්පත් ගන්නේ, ඉගෙන ගන්නේ. හැම දෙයක්ම කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ කියන්නේ දෙමව්පියන්ට බරක් නොදී ජීවත් වෙන්න දරන උත්සාහය. එතකොට මේ කුණුරාගමට පවුල් කීයක් විතර මේ වෘත්තිය රැඳී සිටිනවද? පවුල් 60ක් විතර ඉන්නවා. ඒ පවුල් 60 ළමයි කොච්චරක් විතර ඉන්නවද ඔයා වගේ දරුවෝ? මේ වෘත්තියෙන් නියැලෙන සාමාන්‍ය 30ක් 35ක් විතර වගේ ඉන්නවානේ. එතකොට 14ක්. අද ලංකාව දිහා බලන විට හැම තැනම කුඩු, ගංජා, අබින් එවැනි ව්‍යසනවලට ලක් වෙච්ච යුගයක්. එවැනි තැනක තමයි මේ අනුරාධපුර කියන්නේ අති දුෂ්කර ප්‍රදේශයක්. ලංකාවේ සිටීමෙන් විශාල භූමි භාගයක් තියෙන අනුරාධපුර. අනුරාධපුරයෙන් සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටලා තියෙනවා. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් එක් ගම්මානයක් තමයි කුණුරාගම. හැබැයි ගමේ නම කුණුරාගම වුණාට එහි දිරිය දරියෝ අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. තමුන්ගේ දරුවන්ට තමුන්ගේ දෙමව්පියන්ට කිසිම වෙහෙසක් නොදී තමුන්ගේ කාර්යභාරය රට ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන මේ දැයි උපන් දරුවන්ට අතහිත දෙන්න අද මේ රටේ තියෙන හොටෙල් ප්‍රජාව එහෙම නැත්නම් විදේශීය ආයතන විවිධ ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලන අධිකාරිය මේ සියලුම දෙනාම මේ වෙනට දැස් වසාගෙන හමාරයි. අපි සමාජ මාධ්‍යයක් හැටියට ඔබෙන් ඉල්ලන්නේ මේ රත්තරන් දෑත් වලින් කරන නිර්මාණ මේ ලෝකෙට ගෙනියන්න. ඩොලර් උල්පතක් හදන්න. මේකට මැදිහත් වෙන්න. මේ දරුවන්ගේ සොරතින් නිර්මාණය කරන දෙයට සරිලන වැටුපත් දීලා මේ අසරණ දරුවන්ගේ ජීවිත උඩින් තබන්න කියලා ඉතා කාරුණික ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. මම ඔබ වෙනුවෙන් රජරට විත්ති විද්‍යුත් චැනලය තුලින් බොහොම ස්තුතියි.